කොහොමද ඔයාලට අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි අනෝද කරියක් හදමු. මේ අනෝද වෑංජනය දෙල් වෑංජනය වගේම රසයි. අපි බලමු එහෙනම් කොහොමද මේක හදාගන්නේ කියලා. මගේ channel එකත් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මේ තියෙන්නේ අපිට අනෝද වෑංජනය හදාගන්න අවශ්‍ය වෙන දේවල් ටික. ඉතින් මේ අනෝද වෑංජනය හදාගන්න ඉදිච්ච නැති හොඳින් පැසුණු අනෝද ගෙඩියක් අරගන්න. ඊට පස්සේ අනෝද ගෙඩියේ හොඳට පොත්ත සුද්ධ කරලා ඇට ඉවත් කරගන්න. ඊට පස්සේ මේ වගේ අඟලක පමණ කෑලි කපා ගන්න. අනෝද කියන්නේ ඉක්මනටම කහට පිපෙන පළතුරක්. ඒ නිසා අපි කපාගත්ත අනෝද කෑලි ටික කහ සහ ලුණු මිශ්‍ර වතුරට එකතු කරගමු. ඊට පස්සේ මම මැටි ඇතිලියකට පොල් තෙල් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. පොල් තෙල් ටික රත් වෙද්දි මම ඒකට අබ තේ හැඳි කාලක් එකතු කරගන්නවා. අබ ඇට ටික පුපුරගෙන ඉද්දි අපි ඒකට කුරුඳු ටික එකතු කරගමු. ඊට පස්සේ මම කපාගත්ත සුදු ලුණු ටිකත් එකතු කරලා ටික වෙලාවක් හොඳට තෙම්පරාදු කරගන්නවා. දැන් අපි කපාගත්ත ලුණු ටිකත් එකතු කරලා සුවඳ එනකම් තෙම්පරාදු කරගමු. ඊට පස්සේ මම කරපිංචා තක්කාලි ටික සහ අමමිරිස් ටික එකතු කරගන්නවා. හොඳට කලවම් කරගත්තට පස්සේ මම කහ ටික සහ තුණ පහ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ කෑලි මිරිස් ටිකත් එකතු කරගමු. නැවතත් මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි කපාගත්ත අනෝද ටිකත් එකතු කරගෙන ඔක්කොම හොඳට කලවම් කරගමු. ලුණු තේ හැඳි භාගයකුත් එකතු කරලා දිය පොල් කිරි අඩු කෝප් එකමාරක් එකතු කරගන්නවා. අපි දැන් අනෝද කරිය අඩු ගින්දරේ පියන වහලා උයාගමු. දැන් ඔයාලට පේනවා ඇති අපේ අනෝද කෑලි ටික හොඳට තැම්බිලා තියෙන්නේ. පොල් කිරිත් හොඳට මෙහිඳිලා තියෙන්නේ. මම මේ වෙලාවේ උකු පොල් කිරි අඩු කෝප් එකක් පමණ එකතු කරගන්නවා. උකු පොල් කිරි එකතු කරගෙන විනාඩි 2ක් විතර උයාගත්තට පස්සේ අපිට මේ අනෝද කරිය බා ගන්න පුළුවන්. මේ අනෝද කරිය දෙල් වෑංජනය වගේම රසයි. ලෙඩ රෝග රැසක් සුව කරන්න මේ අනෝද කරිය ගොඩක්ම හොඳයි. ඔයාලත් මේ විදිහට අනෝද කරියක් හදලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එකත් subscribe කරගෙන යන්න. හැමෝටම සුබ දවසක්.